හෙලෝ good morning අදත් ඔයාලව මගේ YouTube channel එකට මම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මොනවද කරන්න යන්නේ කියලා තමයි ඔයාලට පෙන්නන්න හදන්නේ. අද අවුරුද්දට කලින් දවස. මට අද උදේ ලොකුවට කරන්න වැඩක් තිබුණේ නැහැ. අපේ ගෙදර තිබුණ සුදු පාට පෝච්චියක් ඒකට මල් තිබුණේ නැහැ. ඉතින් ඒක ටිකක් ලොකුයි. ඉතින් මට හිතුණා මල් ටිකක් හැදුවා නම් හොඳයි කියලා. මොකද මට කම්බි ටිකකුත් හම්බුණා. මෙන්න මේ කොළ ටික හම්බුණා ගේස් කරද්දී. ඉතින් මේ ක්‍රේප් කොළ සුදු පාට විතරයි තිබුණේ. ඒවත් විසි කරන කොළ ටිකක් තමයි එකතු කරලා තිබුණේ. මම නිකමට ඉන්න ගමන් YouTube එකේ ඉතින් උදේ සර්ච් කරලා බැලුවා මේ ක්‍රේප් කොළ වලින් මල් හදනවද කියලා. ඉතින් හරි ලස්සන මල් ගොඩාක් තිබුණා. ඔයාලත් බලන්න සර්ච් කරලා මේ ඉතින් ඒ එක මලක් හදන විදිහ මම බලාගෙන මෙන්න මේ වගේ ඒ කොළ ටික පාවිච්චි කරලා හැදුවා. ඒක නම් පාට පාට කොළ වලින් තමයි හැදුවේ. හැබැයි මට සුදු පාට කොළ විතරයි තිබුණේ. මම ඉතින් වැඩි හිතන්නේ නැතුව පාට ටිකක් හරි ගානවා කියලා මෙන්න මේ විදිහට හැදුවා. ඔයාලටත් මේ වීඩියෝ එක බලාගෙන ඉන්නකොට මේ මල හදන්න පුළුවන්. හරිම ලේසි මේ මල් හදන්න. මේකට කම්බි ඕනෙත් නැහැ. මං හදන මල ටිකක් ලොකු නිසා තමයි මම මේකට කම්බි පාවිච්චි කරේ. ඉතින් ඔයාලත් මේ මල හදන්න උත්සාහ කරලා බලන්න. මට තිබුණේ සුදු පාට කඩදාසි විතරක් නිසා මම හිතුවා මේකට ඇක්‍රිලික් කලර්ස් හරි පාවිච්චි කරලා ලස්සනට පාට කරගන්නවා කියලා. ආයෙම මට කම්මැලි හිතුණා මේ වතුර දාන්න ගියොත් මේ කොලේ දිය වේද දන්නේ නැහැ කියලා. ඒ නිසා මම රෙසින් වැඩ කරන නිසා රෙසින් වලට ගෙනාපු මයිකා පවුඩර් තිබුණා. ඉතින් ඒවෙන් තමයි මේ පාට කරගත්තේ. ඒ නිසා ටිකක් ලා පාටක් තමයි තියෙන්නේ. ඒ වුණාට ලස්සනට ආවා කියලා මම හිතනවා. මේ විදිහට තමයි මම කලර්ස් ටික එකතු කරගත්තේ මං හදපු මලට. ඉතින් මගේ YouTube channel එකට අලුතෙන් එකතු වුණ හැමෝටම ස්තුතියි. ඒ වගේම තමයි ඔයාලත් මගේ වීඩියෝ බලන්න දිගටම කැමති නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලට මේ වගේ ලස්සන වැඩ ඉස්සරහට බලා ගන්න පුළුවන් මම කරන්නේ මොනවද කියලා. ඉතින් මම චිත්‍ර අඳින වැඩ වගේම රෙසින් වැඩත් කරනවා. ඔයාලට රෙසින් අයිටම් උනත් මට කියලා හදා ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඉතින් මම කලර්ස් කරේ. ඔයාලා මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේක හිතුවටත් වැඩිය හරිම ලස්සනට හැදුනා. මේ එක මලකට පෙති 6යි දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති කොච්චර ලස්සනට තියෙනවද කියලා. ඉතින් මේක පොඩියට හැදුවා නම් තවත් ලස්සන වෙයි. මම හදලා තියෙන මල ටිකක් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් ලොකුයි. මගේ පෝච්චිය ටිකක් ලොකු නිසා තමයි මම මේ විදිහට ලොකුවට හැදුවේ. බිම තියෙන පෝච්චියක්. ඔන්න ඒක හදලා කුස්සියට යනකොට අම්මා අච්චාරු හදන්න පටන් අරන් තිබුණා. ඉතින් මේ තියෙන්නේ ගස් ලැබු කෑලි කපලා විනාකිරි එකට කහ දාලා ඒකෙන් තම්බගෙන තමයි තියෙන්නේ මේ ගස් ලැබු ටික. ඒ වගේම රතු ලුණු, අමු මිරිස්, එහෙම නැත්නම් පොච්චි වගේ දැන් මිරිස් දානවනේ. ඒ මේ දාන මිරිසුත් මේ වගේ විනාකිරි වලින්ම තම්බ ගන්න ඕන. ඊට පස්සේ මිරිස් වල අර පොඩ්ඩක් පැලුමක් දාන්න ඕනේ ආය කටුවකින් වගේ ඇදලා. එතකොට තමයි මේකට හොඳට විනාකිරි ගිහෙල්ලා අච්චාරුව රස වෙන්නේ. ඊළඟට තමයි අච්චාරුව හදන වැඩේ හරියටම පටන් ගන්න. ඔන්න දැන් විනාකිරි දැම්මා. මේ පරණම් අම්මා අබ ඇඹරුවේ නැහැ. බෝතලයක් කඩෙන් ගෙනාවා. ඊට පස්සේ ගම්බිරිස්, කුරුඳු, මුරුංගා පොතු, ලුණු කුඩු, ඒ වගේම 3-5 කුඩුත් එකතු කරලා විනාකිරිත් එක්ක හොඳට මිශ්‍ර කරගන්න ඕන. ඊට පස්සේ අපි අර මුලින්ම විනාකිරි වලින් තම්බගත්ත රතු ලුණු, මිරිස්, ගස් ලැබු ඒ ටික ඔක්කොම මේකට දාලා ආයෙමත් කලවම් කරගන්න ඕනේ. මතකතුව දෙහි චුට්ටකුත් එකතු කරගන්න.
ඔන්න ඉතින් අච්චාරු හදලා ඉවරයි. ඊට පස්සේ හොඳට හොදගත්ත බෝතලයක් වතුර නැතුව හොඳට වේලනාට පස්සේ මෙන්න මේ වගේ අච්චාරු ටික අරන් තියන්න තමයි තියෙන්නේ. ඉතින් මේකට බෝතලයක් වෙනුවට මැටි භාජනයක් පාවිච්චි කරන්න පුළුවන් නම් තවත් ගොඩක් කල් තියාගන්න පුළුවන්. ඒ වගේම රසය හොඳට රැඳිලා තියෙන විදිහට කල් තියාගන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න අච්චාරු ටික දාලා ඉවරයි. අවුරුදු කාලෙට ඉතින් සිංහල අච්චාරු වරදින්නේ නැහැනේ. මේවා හරිම සුවඳයි. ඒ වගේම ගොඩක් රසයි. හැබැයි ගොඩක් කන්න හොඳ නෑ. උස්නයිනේ. ඔන්න දැන් කැවුම් හදන්න තමයි පටන් ගත්තේ. ඉතින් මේ මුං ඇට කබලේ බැදලා පොඩි පොඩි කෑලි ඉතුරු වෙන විදිහට මේ වගේ කොටා ගන්නවා. එතකොට තමයි කැවුම් වල හොඳ රසයක් දැනෙන්නේ. මෙන්න මේ වගේ ඊට පස්සේ හාල් පිටි ඕනේ කරනවා. ඊට පස්සේ මේ දෙක කලවම් කරලා තමයි කැවුම් හදන පේස්ට් එක හදාගන්නේ. ඉතින් මම හිතනවා ලංකාවේ ඉන්න ගොඩක් කට්ටිය දන්නවා මුං කැවුම් හදන්නේ කොහොමද කියලා. ඒ වුණාට සමහර වෙලාවට එක එක පැතිවලට එක එක ජාතීන්ට අනුව මේක හදන විදිහ වෙනස් ඇති. හැබැයි සාමාන්‍යයෙන් මුං කැවුම් ඉතින් හැමෝම හදන්න දන්නවා ඇති. මුං ඇට දාලානේ හදන්නේ. ඉතින් ඔන්න මේ දෙක අනුපාතයට අරගෙන කලවම් කරලා ඊට පස්සේ මෙතනින් සීනි කැරමල් කරලා ඊට පස්සේ ආයි ඒකට සීනි එකතු කරගෙන තමයි අපි අර කලවම් කරගත්ත මුං ඇටයි හාල් පිටි එකතු කරගන්නේ. ඊට පස්සේ ඉතින් නොනගතේට වැඩ ඉවර කළා. මේ ආපහු පාන්දර වැඩාල්ලන වෙලාවේ ආහාර පිසින්න තමයි හදන්නේ. ඔන්න දැන් අම්මා කිරිබත් එක ලිපේ තියලා ඊට පස්සේ හත් මාළුව හදන්න ඕනේ කරන ಜಾති ටික මේකට කපලා එකතු කරගන්නවා. ඉතින් මේ හත් මාළුව හදන්න අල කොළ ධාන්‍ය වර්ග වගේම එළවලු జాතියක් අනිවාර්යෙන්ම එකතු කරගන්න ඕන. ඉතින් ඒ වගේ ಜಾති 7ක් එකතු කරගත්තාම තමයි මෙන්න මේ විදිහට හත් මාළුව කියලා හඳුන්වන්නේ. ඔන්න ඔය විදිහට තමයි 13 වෙනිදා උදේ ඉඳලා 14 වෙනිදා උදේ වෙනකන් කාලය ගත වුණේ. ඉතින් ඊට පස්සේ වැඩ ඇල්ලාට පස්සේ තියෙන්නේ ආහාර අනුභවය. ඉතින් මම අද වීඩියෝ එකෙන් ආහාර අනුභවයෙන් සමුගන්නවා. ඔයාලව හම්බ වෙන්න තවත් දවසක අලුත් වීඩියෝ එකකින් එන්නම්. ඔයාලට සුබ දවසක්.